සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. අපි මේ ඇවිල්ලා ඉන්නේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ උපකරණ. උදාහරණයක් විදිහට ගත්තොත් ට්‍රැක්ටර් එක ඇනේ ඉඳන් එන්ජිම දක්වා වූ සියලුම උපකරණ එකම වහලක් යටින් මිලදී ගන්න පුළුවන් ස්ථානයකට. ඉතින් මේ තැන හදන්නේ තාත්තා ආරම්භ කරපු ව්‍යාපාරය අවුරුදු 19 දී බාරගත්තු තරුණයෙක්. ඉතින් ඔහු අද මේ ව්‍යාපාරය ජාත්‍යන්තර සම්බන්ධතා දක්වාම විහිදුවාමින් ලොකු ව්‍යාපාරයක් බවට පත් කරලා තියෙනවා. මේ අපි ඉන්නේ අනුරාධපුර නගරයේ. අපි මේ ව්‍යවසායකයා ගැන තමයි ඔබට කියන්නේ මේ ඔබ පානගනා මග අප ඉන්නේ. ප්‍රියන්ත මොටර් ට්‍රේඩර්ස් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක්. කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සඳහා අවශ්‍ය ඕනෑම වර්ගයේ අමතර කොටසක් ඔවුන්ගෙන් ලබාගත හැකි. අශෝක රාජකරුණා ප්‍රියන්ත මෝටර් ට්‍රේඩර්ස්හි අධ්‍යක්ෂවරයා ලෙස ව්‍යාපාරය සඳහා නායකත්වය ලබා දෙනවා. අනුරාධපුර ප්‍රදේශය කේන්ද්‍ර කරගැනමින් ව්‍යාපාරයේ නිරත ඔවුන් සතුව රටපුරා විහිදුණු ශක්තිමත් බෙදාහැරින් ජාලයක් පවතිනවා. කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවලට අවශ්‍ය අමතර කොටස් මෙරට තුළම නිෂ්පාදනය කිරීම ඔවුන්ගේ අනාගත අභිප්‍රායයි. කෘෂිකර්මාන්තයේ නියැලෙන ජනතාවට බොහෝ සෙයින් වැදගත් වෙන උපකරණ රැසක් ලංකාවට ගෙන්වා බෙදාහරන මේ ආයතනය තමයි ප්‍රියන්ත මෝටර් ට්‍රේඩර්ස් ආයතනය. ඉතින් ප්‍රියන්ත මෝටර් ට්‍රේඩර්ස් ආයතනයේ අධ්‍යක්ෂ අශෝක රාජකරුණා මහත්මයා අපිත් එක්ක ඉන්නවා. අයබෝන් ඔබතුමාට. අයබෝන්. අශෝක මහත්මයා දැන් මේ කෘෂිකර්මාන්තයේ මේ ශාස්ත්‍රයට අදාළ උපකරණකම් බොහෝමයක් තියෙනවා. ඔව්. මොකද්ද මේ මොනවද මේ උපකරණ ඔබතුමා ගෙන්වන්නේ? කොහොමද ඔබතුමාගේ ව්‍යාපාරය නිර්මාණය වෙලා තියෙන්නේ? අපි දැන් ලංකාවට අවශ්‍ය සියලුම ට්‍රැක්ටර් අමතර කොටස් සහ නගුල් ඩිස්නගුල් රොට්‍රි කියන සියලුම දේ. ඒ කියන්නේ සියලුම ට්‍රැක්ටර් නම් සියලුම ට්‍රැක්ටර් වල සියලුම කෑල්ලක් ගන්න පුළුවන් ඕනම උපාංගයක් අපි ගාව තියෙනවා. එතකොට මේ කොහොමද ලංකාවට ගෙන්වීම සහ බෙදාහැරීම සිද්ධ වෙන්නේ? මේ අපි එතකොට සියලුම ට්‍රැක්ටර් අමතර කොටස් ට්‍රැක්ටර් සහ ඒවලට අමතර උපාංග නගුල් රොටරි සියලුම දේ ගෙන්නනවා. ඒ වගේම බලමු ට්‍රැක්ටර් ගුවාම දැන් ලංකාවේ තියෙනවා ලොකු ට්‍රැක්ටර් 4 wheel tractors Kubota Tafe Mahindra John Deere New Holland Power Track ඒ සියලුම ට්‍රැක්ටර් සහ පොඩි ට්‍රැක්ටර් රෝද දෙකේ Kubota පොඩි ඉස්සර සෑහෙන අවුරුදු 25 30 පරණ ට්‍රැක්ටර් වල ඉඳන් සියලුම ට්‍රැක්ටර් වල සියලුම ස්පෙයා පාර්ට්ස් අපි ගෙන්නනවා. අපි ඉන්දියාව වලින් චයිනා පාකිස්තාන් තායිලන්ඩ් ටර්කි සිංගප්පූර් සියලුම රටවල් වලින් ඉම්පෝට් කරනවා. ඒ වගේම ආයේ අපි මුළු ලංකාව පුරාම බෙදා හරිනවා. සියලුම දේ අපි ගාව එකම තැනකින් සියලුම දේ ගැනීමට හැකියාව තියෙනවා. කොච්චර විතර සේවක සංඛ්‍යාවක් ඉන්නවද? අපි ගාව අනුරාධපුරේ අපේ තමයි තියෙන ප්‍රධානම එක. අනුරාධපුරේ අපි ගාව ඉන්නවා 8 දෙනෙක් දැනට. 8 දෙනයි අපේ තව කම්පැනියක් තියෙනවා රාජකර්ණන් සන්ස් කියලා. අපි ආන්නේ කරන රාජකර්ණන් සන්ස් නමින්. ඒ වගේම අපේ ලංකාව පුරාම බෙදා හැරීමක් තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම දැන් මේ ට්‍රැක්ටර් එකක් ගත්තොත් මේ කියන්නේ ඉඳන් එන්ජිම දක්වා වූ සියලුම කොටස ආනයනය කරනවා. දැන් මේ කෘෂිකර්මාන්තේ නියැලෙන අයට බොහෝ සෙයින් වැදගත් වෙන ව්‍යාපාරයක් නෙමේ ව්‍යාපාරය. ඒකට කොහොමද මේ කටයුත්ත ආරම්භ කරන්නේ? කොයි කාලෙද ආරම්භ කරන්නේ? මේක අපේ මගේ තාත්තගේ ව්‍යාපාරයක්. මගේ තාත්තා පටන් ගන්න තිබ්බේ ලංකාවෙන් අරගෙන විකුණන්න. ඊට පස්සේ මම එන්නේ මගේ අවුරුදු 19 තමයි මම මේ ව්‍යාපාරයට එකතු වෙන්නේ. මම එකතු වෙලා තමයි ආනයනය කරන්න පටන් ගන්නෙ. මම එකතු වෙලා ආනයනය කරනවා. දැන් මුලින්ම පටන් ගත්තේ එක රටකින්. ඊට පස්සේ දැන් රටවල් 7ක් එක්ක අපි ව්‍යාපාර කරනවා. එතකොට මේ මම මේකට ආසි දුන පොඩි කාලේ ඉඳන්ම මොකද මම පොඩි කාලේ තාත්තා කඩේ කරද්දී ඇවිල්ලා බලනවා කඩේ ඉන්නවා. ඊට පස්සේ මම ආවේ අවුරුදු 19 මේ ව්‍යාපාරයට ඇවිල්ලා එනකොට ෂොප් එකට ඇවිල්ලා ඉද්දී කඩේ ඇවිල්ලා කට්ටිය සමහර බඩු ඉල්ලනවා. අලුත්ම ට්‍රැක්ටර් වල බඩු ඉල්ලනවා. ඒවා ලංකාවේ කිසිම තැනක නැහැ. ඊට පස්සේ මම ඒ කාලෙම මේ එක්සිබිෂන් වලට යන්න පටන් ගත්තා. අවුරුදු 19. ඒක තාත්තා බයයි. මුල්ම කාලේ තනියෙන් යවන්න. ඒත් ඊට පස්සේ මගේ මේ මස්සිනා ඉන්න මල්ලයියා. එයා තමයි කිව්වේ නෑ මෙයා යවන්න බය නැතුව යවන්න. මෙයා කරයි කියලා ඊට පස්සේ රටවල් වලට ගිහිල්ලා සියලුම දේ ඉම්පෝට් කරන්න පටන් ගත්තා. දැන් අවුරුදු 19න් ඊටාම කුඩා වයසේදී මේ වගේ ව්‍යාපාරයක නොදන්න පැත්තකට ඔන්න අත ගහන්න යනවා. ඉම්පෝට් කරන්න ලොකු රිස්ක් එකක් අරගෙන තමයි මේ දේ කරන්න යන්නේ. රටවල් වලට ගිහිල්ලා ඒක ඉගෙන ගන්න. දැන්
මොන වගේ අභියෝග වලටද මේක ආරම්භ කරන කාලේ මුහුණ දුන්නේ? ඒ විතරක් නෙමෙයි මේ ව්‍යාපාරය ගෙන යද්දි දැන් මෙච්චර කාලයක් මොන වගේ අභියෝග වලටද මුහුණ දුන්නේ? එතකොට මම මුලින්ම ඉම්පෝර්ට් කරේ පාකිස්තාන් වලින්. ඩිස් නගුලක් තමයි ඉම්පෝර්ට් කරේ. ඩිස් නගුල ඉස්සෙල්ලා හොයාගත්තා. ඊට පස්සේ එයා වෙස්ටෝඩ් කියන කම්පැනියෙන් ඊට පස්සේ එයා ලංකාවට ආවා. ඇවිල්ලා කොළඹ ඉන්නවා. එන්න හම්බෙන්න කිව්වා. එතකොට මගේ අවුරුදු 19 එතකොට තාත්තා යවන්නත් බෑ. ඊට පස්සේ මගේ මස්සිනත් එක තමයි මම මුලින්ම එයාව හම්බෙන්න ගියා සාම්පලුත් අරගෙන. ඒ කියන්නේ නැති දැන් ඩිස් නගුල් ලංකාවට ගෙනාවට ඒක ඇතුලේ සමහර ස්පෙයා පාර්ට්ස් කිසිම කෙනෙක් ගේන්නේ නැහැ. ඊට පස්සේ ඒ කෑලිත් අරගෙන මම ගියා. ගිහිල්ලා පළවෙනි එක කතා කරගෙන ඒ සියලුම දේ දෙන්නම් කිව්වා. ඊට පස්සේ එයා අභියෝගයක් දුන්නා අවුරුද්දක් ඇතුළත ඩිස් නගුල් 250ක් විකුණනවා මට දෙන්නම් කියලා. ඊට පස්සේ අපි මං කිව්වා 250ක් විකුණන්න පුළුවන් කියලා. විකුණන්න පුළුවන් කියලා තමයි මුලින්ම අපි ඩිස් නගුල් ඉම්පෝර්ට් කරේ. ඒ තමයි පළවෙනි ඉම්පෝර්ට් එක. ඊට පස්සේ මොනවද මොන දීපා අභියෝග? ඊට පස්සේ අපි ලොකුම අභියෝග තමයි මේ බැංකුත් එක්ක කතා කරගෙන මේ මුලින්ම ෆැසිලිටි හදාගෙන ඒ ටික කරගත්තා. මේ ඒ සෙලාන්නකින් තමයි මුලින්ම අපි ඉම්පෝර්ට් කරේ. ඊට පස්සේ අපිට ගොඩක්ම ලොකුම අභියෝග වුණේ කොරෝනා කාලේ. ඉම්පෝර්ට්ස් වලට TT ලංකාවෙන් සම්පූර්ණයෙන් නතර වුණා. එතකොට තමයි අපි ඊට පස්සේ සප්ලයර්ස්ලාට කතා කරලා මේ ගැන විස්තර කියලා DA ඉල්ලන්න ගත්තා. DA 90 days වලට බැංකු වලින් අපිට කිව්වා 90 days නම් අපි දෙන්න. ඊට පස්සේ අපේ සප්ලයර්ස්ලා කියනවා 90 days බෑ. ඊට පස්සේ 60 days එහෙම කියලා සෑහෙන අමාරුවක් වුණා. ඒ කොරෝනා කාලේ අපිට බඩු මොකද ගොවියෝ බඩු ඉල්ලනවා බඩු නැහැ. නගුල් එහෙම ඒ දවස්වල බඩු ඇත්තෙම නැහැ කොවිඩ් කාලේ අපිට. ඊට පස්සේ කොහොම හරි අපේ චයිනා සප්ලයර්ස්ලා කැමති වුණා. ඒ අවුරුදු ගානක් ව්‍යාපාර කරනවා ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ බැංකුව වලින් අපිට DA approve ගන්න. අපේ එක ෂිප්මන්ට් එකක් ආවා. එහෙන් කියන්නේ නැතුව පටවලා DA approve නැතුව. ෂිප්මන්ට් එක කොහොම හරි මාසයකට වඩා වරාය හිර වෙලා තිබ්බා. ඊට පස්සේ සෙලාන් එකකින් කිව්වා කමක් නැහැ approve එකක් අපි අරන් දෙන්න ඉහෙලටම කතා කරලා කියලා. ඒක තමයි මගේ ජීවිතේ අමාරුම ෂිප්මන්ට් එක කියන්නේ. මම හිතුවේ සමහරලාට ෂිප්මන්ට් එක නැති වෙයි කියලා. කන්ටේනර් එක පිටි අඩි 40. ඊට අමතරව තව අභියෝග තියෙනවා. අභියෝග ඕන තරම් තියෙනවා. රටවල් ගිහිල්ලා බඩු වැරදෙනවා. සප්ලයර්ස්ලා ගොඩක් වෙලාවට ෆැක්ටරිස් වලට ගියාම කියන එක නෙමෙයි දෙන්නේ. මම දැනටත් ගිහිල්ලා ගොඩක් වෙලාවට චෙක් කරනවා. කන්ටේනර් පටවන්න කලින් යනවා. ගොඩක්ම ගිහිල්ලා මොකද චයිනාත් එක්ක සෑහෙන අමාරුයි. එයාලා කියන එක නෙමෙයි දාන්නේ. අපිට මේ එනකොට ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. දැන් අශෝක මහත්මයා සඳහන් කරා මේ තමුන්ගේ මස්සිනා තමයි තමුන් එක්ක මුලින්ම ගියේ කියලාත් මේ වැඩවලදී කවුද උදව් කරපු පිරිස මතක් කරොත් එහෙම? ඔව් මුලින්ම මගේ පවුලේ කට්ටිය තමයි මගේ මස්සිනා තමයි ඒ කියන්නේ මාත් එක්ක ගියේ මුලින්ම මගේ තාත්තා අම්මා ඔව් මගේ පවුලේ ඔක්කොම මට සෑහෙන උදව් කරා. ඒ වගේම බැංකු පිරිස බැංකුවේ මගේ යාළුවෝ ඒ දවස්වල මේ කන්ටේනර් පළවෙනි කන්ටේනර් එනකොට අපේ ඔක්කොම පවුලේ කට්ටියයි යාළුවෝයි ඔක්කොම ඇවිල්ලා බඩු ගන්න. මේ අපි මුලින්ම උදව් කරා. මට සෑහෙන ඉම්පෝර්ට්ස් ගැන කියලා දෙන්නේ එතකොට බැංකුවකුනේ සෙලාන් එකෙන් තමයි සියලුම දේවල් මට කියලා දුන්නේ. මෙහෙම TT අරින්න ඕනේ, DP මෙහෙම කරන්නේ සියලුම විස්තර එයාලා කියලා දුන්නා. ඒ වගේම මේ මූල්‍ය පාසුකම් අපිට සියලුම දේ ලබා දුන්නා. දීලා එයාලත් එක්ක තමයි අපි මේ ගමන ඉදිරියටම ගියේ. තාත්තා ගෙන ගිය ව්‍යාපාරය අශෝක මහත්මයා තව සෑහෙන දුරකට අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් දිවින පුරාම ව්‍යාප්ත කරලා තියෙනවා. මේ කෘෂිකර්මාන්තේ නියැලෙන ජනතාවට ඕන උපකරණ ලබා දෙමින් දැන් මෙතනින් එහාට මේ ව්‍යාපාරය කොතනද ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ? මෙතනින් එහාට අපි දැන් කතා කරගෙන යනවා. අපි ලංකාවේ ඇතුළෙම ප්‍රොඩක්ෂන් එකක් පටන් ගන්න. අපිට අවශ්‍ය දේවල් ඇතුළෙම හදන්න. අපි දැන් මේ දවස්වල ඒකත් කතා කරගෙන යනවා. ඉන්දියන් කම්පැනි එකක තමයි අපි කරන්න යන්නේ. මොකද එයාලගේ තාක්ෂණයයි සීලුම් දේ එයාලා අපිට දෙන්න ලෑස්ති. අපි ඒකත් එක්ක අබ්බැලේ මේ ව්‍යාපාරය සමග අපි තව එක්ස්පෝර්ට් එකක් බලනවා. අපේ කම්පැනිස් දෙකක් තියෙනවා. අපි තව කම්පැනියක් ඇරලා තියෙනවා එක්ස්පෝර්ට් එකට. එක්ස්පෝර්ට් එක බලන්න ද සිලෝන් කොකොයිට්ස් කියලා. අපි ඒකත් එක තමයි එක්ස්පෝර්ට් එක පැත්ත බලන්නේ. ඒතර මේක බලනවා තව මුළු ලංකාව පුරාම ගොවි ජනතාවට අපිට කෝල් එකක් දීලා හරි ඕඩර් නැති බඩු තියෙනවා. මොකද සමහරවිට ගණන් වැඩි ඒවා තියෙනවා. ඒ වගේ ඒවා අඩු කරලා අපිට ගොඩක් අඩුවට දෙන්න පුළුවන්. ඒ වගේ අපි මුළු ලංකාව පුරා ව්‍යාප්ත කරන්න දෙනවා. මොකද මේ නැති බඩු ගන්න කස්ටමර්ස්ලාට. ගොවි ජනතාව කුඹුරේ කැඩෙන්නේ. කුඹුරේ කැඩුණාට පස්සේ ගොඩක් වෙලාවට අසරණ වෙනවා. අපිට ඒ වෙලෙම අපිට ඒක භාණ්ඩය ලබා දීමට සඳහා අපි සැලසුම් සකස් කරගෙන යනවා.
තරුණ වයසේදීම සමහරට පසුතැවිල්ලෙන් ඉන්න තරුණ තරුණියෝ ඉන්නවා රැකියා නොමැතිව ව්‍යාපාරයක් පටන් ගන්න බැරුව ඔවුන්ට මොකද්ද දෙන්න තියෙන උපදෙස්? ඔබ කියන්න තියෙන්නේ කිසිම දෙයකට බය වෙන්න එපා. දැන් මමත් බය නැතුව ඉදිරියට අඩියක් තිබ්බනේ. කිසිම දෙයකට බය වෙන්න එපා. බය අපිට කරන්න ඕන තරම් දේවල් තියෙනවා. කිසිම දෙයකට බය නොවී ඉදිරියට යන්න කියලා තියෙන්නේ. ඔය ඉතින් තරුණයෙක් විදිහට තමන්ගේ තාත්තගේ ව්‍යාපාරය වුණත් වෙනම තැනකට අරගෙන එන්නට ඔහුට හැකියාව ලැබිලා තියෙනවා. ඒ නිසාවෙන් තමයි අද දවසේදී අපි සම්බන්ධ කරගත්තේ. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වුණාට. අපි සූදානමින් ඉන්නවා මේ විදිහම ව්‍යවසායකයෙක්ගේ කතාවක් අරගෙන ලබන සතියේත් ඔබ හමු වෙනට. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව.